කොහොමද ඉතින් අද අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න මේ ඉතින් අද අපි වීඩියෝ එකේ තියෙන්නේ අපේ නංගි කෙනෙක්ගේ එන්ගේජ්මන්ට් එක තිබ්බා. ඉතින් ඒකේ වල දේවල් තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මම එදා කොහොම හරි කලින් දවසේ කිල්ලා හිටියේ. ඉතින් තවත් ආදරණීය දවසක මතකයක් විදිහට මම මේක මගේ channel එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔය දවසේ බෝකේකට ස්ප්‍රේ කරනවා. මොනවද? homemade barbecue. රුපියල් 2000 ගියේ කොස්ට්. ඔය මේ හින ගණන් දීලා මම කියනකොට රුපියල් 2000 යන්නේ. නෑ ඒක ලස්සනයි. ප්‍රොසෙස් තියෙනවා මේ ඔක්කොම full cost එක 2000. ඔය මොනාරි ගමන එකද නැත වතුරද? වතුර. ඔව් බීවසී. මේ මෙයාල ලස්සනයි. අදන් තමයි අස්සන් මනමාලේ ඉදරයි මනමාලේ මේ රෙජිස්ටර් අල්වාන්නකෝ දැන් අර පොච්චේ දෙන්න එතන උඩයි අර තීන්ද ගාලා ඉවරයි මනමාලේ කේක් මනමාලේ දැසෙන මනමාලේ මහත්තයා මොකද වෙන්න මොකද වෙන්න මිස් රෙජිස්ටර් එකකින්නේ පහකි මගේ සිංගල් ජීවිතේ ඉවර වෙනවා. හරි 55කින්. ඔව් ඉවරයි. දැන් 10යි 3යි. 10යි 55ට 58ට නේද? 58ට. ඒ අන්තිමට ගන්න වීඩියෝ එක විදිහට මේක තමයි තියෙන්නේ මට. ඉතින් මේ වීඩියෝස් දාද්දි මට සමහර වෙලාවකට හිතෙනවා මේ අපි අර ඉස්සර ඩයරිස් ලියනවානේ. ඉතින් මට හිතෙනවා හරියට මේ වීඩියෝස් අපි vlogs දාන එකත් ඒ වගේ දෙයක් කියලා. කියන්නේ අපි සමහර වෙලාවට එදා වෙච්ච දේවල් ලියලා තියනවා වගේ. ඉතින් වීඩියෝ එකක්ම කරලා එදා ඒ දවසේ මතක තියාගන්න පුළුවන් විදිහට තියෙන. හැබැයි පොඩි වෙනසකට තියෙන්නේ ඒක අනිත් අයටත් රස විඳින්න අවස්ථාව හම්බ වෙනවා YouTube එකෙන්. ඉතින් මේ මම හරි ආසයි මේ වැඩේට. ඉතින් ඒ වගේම මට කියන්න ඕනේ ඉතින් ඒ නංගිටයි මල්ලිටයි මම සුබ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා. ඉතින් අද පටන් ගත්ත මේ ජීවිතය ගැන අලුත් ජීවිතය වල ඉස්සරහට සාර්ථකව හරියන්න ඕනේ. හැමදේම හොඳින් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ওই දවසේ ඔන්න ඔය විදිහට තමයි ගෙවුනේ. මං විතරයි අදාවේ අම්මලයි දාතලයි මල්ලිලයි එක්ක මේ අපේ හබියෙන්න මේ යට උනේ නෑ. ඒ කියන්නේ පොඩි වැඩක් එදාට වැටලා. ඉතින් මමයි අපේ අම්මලා තාත්තලායි මල්ලි තමයි ආවේ. ඉතින් ඒ වුණාට ඉතින් ගොඩක් හොඳ දවසක්. හැමෝම සතුටින් හිටපු දවසක්. ඉතින් මේ ওই විදිහට තමයි අපේ චරුෂිතාංගිගේ එන්ගේජ්මන්ට් එක දවස උනේ. ඉතින් මේ විදිහට මම වීඩියෝ කරලා තියාගත්තේ. මම කැමති ආයෙ මේක බලන්න මම හැමතිස්සෙම කියනවා වගේ මේ වගේ මතකයක් මම ආයෙ බලන්න ගොඩක් කැමතියි.
පොඩ්ඩක් ඉමෝෂනල් අවස්ථාවක් ගොඩම කැල්ලම එක්ට. ඉතින් ඒ කියන්නේ තමන් ආදරය කරන කෙනාට නීතියෙන්ම බැඳෙනවා කියන එක ගොඩක්ම ඒ කියන්නේ හරිම වෙනස් දෙයක්. ඉතින් ඒ වෙලාවේ පොඩ්ඩක් ඉමෝෂනල් වෙලා හිටියා. ඉතින් ඒක මේ ඒ වුණාට ඉතින් දුකට නෙමෙයිනේ. ඉතින් ඒ හින්දා ওই විදිහට තමයි යාළගේ ඒ වැඩේ සිද්ධ වුණේ. Bapak. Nama yang kau bawa. Betul benar, betul benar. Hari. ජීවිතය අවසානය ගැන මොනවද මම තාම තනිකඩයි කියලා හිතාගෙන ඒ වට්ටු නෑ හරිම සුදුයි බැඳලා බැඳාම තේරෙයි පාපාල කියන්නේ පුරුත් නෑ මම දැක්ක ඇඬුව වට්ටු වෙනවා කිව්වේ නෑ හරියට කියපු ටික ඔව් ඒක පස්සේ මගාරින් දන්නේ මම විතරයි කියන්නේ මොනවද නම විතරයි ඊට පස්සේ ඇහුන් දැන් මොකද කියනවා කන්නලා ෂේප් උනෝනේ ඔව් එහෙම තමයි හොර මම ඩයග්‍රෑම් එකක් කිව්වා ඔව් මම සාදාර දිනවා හරි අර මේසෙක මොකද official video part official video part official YouTube part online බැන්ද සතුටට තව ගොඩක්
මහන්සි. බලන්න මං චිත්‍ර හදනවා. මගේ එන්නේ හරිතර මහන්සි නෑ. අපි දැන් නිදිමල්ලා ඉන්නේ. නේ. දැන් ගෙදර යන්න තියෙන ගෙදර ගිහලා වශයක් දාලා. නේ. මම හදේ නිදිගත්ත 8 වෙනකම්. මම ඊයේ විදාගත්තේ නෑ. විදාගත්තේ නෑ මේ. මම 8 වෙනකම් නිදිගත්තා. ඔයා බලනවා නම් මේ වීඩියෝ අපි එච්චර කැපවීම කරා අපේ වැඩවලට. නෑ හැබැයි මගේ වැඩ වගේ තිබ්බා මේ ඊට පස්සේ එයාට ප්‍රෙස් කරන්න ගියා. ඒ ඔක්කොම කරා. දැන් නම් මහන්සි. ඊට පස්සේ ඉතින් මේ දැන් අපි යන්න හදන්නේ. ඒක තමයි දැන් තත්ත්වය චිත්‍ර හදලා පාට කරන්න යනවා. මේ මගේ බලෙන් iPad එකේ ඉල්ල ගත්ත චිත්‍රය. අනේ බලන්න නෙමෙයි ඉලක්කේ. බලන්නකෝ. මේක අම්මා වටේ යන්නේ. මේක මගේ. මගේ දෙහට. නෑ නෑ ලස්සනයි. දැන් මම ඉවරයි වැඩි. අප පොඩ්ඩක් ඉඳලා ආ ගෝණ ගත්තා. අපි කේක් ගන්න යන්නේ. කේක් ගන්න යන්නේ. මේ වල කේක් මම දෙතුන් බාරන් අම්මලා මේ මාෂා විතරයි කේක් කන්නේ. අනිත් තමත් තියෙනවා. කේක් ගන්න ළමයි යන්න. මේක තියෙනවා. මහන්සි වෙච්ච මනමාල. සයිකල් දැන් තමයි සනීප හස්බන්ඩ් නැහැ. එන්ගේජ්මන්ට් කරනවා. නෑ ඉතින් මම තාම නිදහස් නෑ. මෙයා දැන් වාලා කරනවා. සැපට ඉන්නවා. දැන් හොඳ නිදාගන්න. ඉතින් අපි අද වීඩියෝ එක ඉවර කරනවා. දැන් මෙතන ආයෙත් වෙඩින් එක හම්බෙන්නේ. වෙඩින් එක හම්බෙන්නේ. ඉතින් සරණි ඔන්ලයින් YouTube channel එකත් එක්ක මේ වෙනකම් වීඩියෝ බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. subscribe කරලා තියන්න. bye